පැටියට රස ගුණ චිකන් නගට් ලේසියෙන්ම හදමුද? මේ මං අද හදපු විදිය. චිකන් බ්‍රෙස්ට් භාගයක් අරගෙන ග්‍රයින්ඩ් කරගෙන නැත්තම් පුංචියටම කපාගෙන ඒකට ග්‍රයින්ඩ් කරගත්ත ඕට්ස් මේස හැන්දක් එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු, ගම්මිරිස් සහ මික්ස්ඩ් ස්පයිසස් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන කොටු හැඩයට පුංචි චිකන් නගට් හදාගත්තා. දැන් බිත්තරයක් බීට් කරලා හදාගත්ත චිකන් නගට් ටික ඒකේ පොඟවලා කෝන් පිටිවල තවරලා බැද ගන්න තමයි තියෙන්නේ. හරිම රසයි පොඩ්ඩ ආසාවෙන් කයි. පැටියට රස ගුණ චිකන් නගට් ලේසියෙන්ම හදමුද? මේ මං අද හදපු විදිය. චිකන් බ්‍රෙස්ට් භාගයක් අරගෙන ග්‍රයින්ඩ් කරගෙන නැත්තම් පුංචියටම කපාගෙන ඒකට ග්‍රයින්ඩ් කරගත්ත ඕට්ස් මේස හැන්දක් එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු, ගම්මිරිස් සහ මික්ස්ඩ් ස්පයිසස් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන කොටු හැඩයට පුංචි චිකන් නගට් හදාගත්තා. දැන් බිත්තරයක් බීට් කරලා හදාගත්ත චිකන් නගට් ටික ඒකේ පොඟවලා කෝන් පිටිවල තවරලා බැද ගන්න තමයි තියෙන්නේ. හරිම රසයි පොඩ්ඩ ආසාවෙන් කයි.